ඉතින් ඔන්න හාහා පුරා කියලා අපි පීසා හදන්න තමයි යන්නේ. අපි කිව්වේ මයි මගේ මහත්තයයි තමයි හදන්නේ. මේ තියෙන මූලික ද්‍රව්‍ය ටික. පිටි ග්‍රෑම් 750ක්, සීනි මේස හැඳි 2ක්, ඊස්ට් මේස හැඳි 2ක්, ඒ වගේම පොල් තෙල් මේස හැඳි 3ක් විතර. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. තව දෙයක්. මේ පීසා එක අපේ විදියට හදන එකක්. ගෙදර තියෙන ಜಾති වලින් හදන නෝමල් පීසා එකක්. ඉතින් මේ පිටි ග්‍රෑම් 750ට සීනි ටික, ඊස්ට්, පොල් තෙල් දාලා හොඳින් මික්ස් කරගන්න ඕනි. ඉතින් එහෙම මික්ස් කරලා හදාගත්ත ඩෝ එක තමයි මේ තියෙන්නේ. මේක පැයක් විතර වහලා තියන්න. දැන් අපි පීසා සෝස් එක හදාගමු. අපි නම් මේකට භාවිතා කළේ තක්කලි, සුදු ලූණු, තව ඔය ගෙදර තියෙන අඩුම කුඩුම ටිකකුත් දැම්මා. සෝයා සෝස්, තක්කලි සෝස් වගේ. ඔයාලත් ඉතින් පුළුවන් ಜಾති දාලා හදාගන්න. ඕකට තව ඔරිගානෝ, පැප්‍රිකා එහෙමත් දාන්න පුළුවන් ඉතින්. අපි ඉතින් තියෙන ಜಾති ටික දාලා පුළුවන් විදියට හැදුවා. මට පොඩි ක්ලිප්ස් වගේ අන්නම් ගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. හදාගත්ත පීසා සෝස් එක මේකේ ටොපින් එක විදිහට දාලා ඊට උඩින් බැදගත්ත හතු, ලූණු, තක්කලි, මොසරෙල්ලා චීස් වගේ ඒවා දැම්මා. ඉතින් මේ තමයි අපේ රසම රස පීසා එක. අපි ගිහින් රස බලලා එන්නම්කෝ. බයි.